රාමකෝරළේ බෝක්කුව. රත්නපුර දෙනියාය මාර්ගයේ රත්නපුර සිට කිලෝමීටර් 39ක් පමණ දුරින් මෙම ස්මාරකය ගොඩකෙවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙරළුගහමුල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත. රාමකෝරළේ ඇලහරහා ඉදිකළ වසර 125ක් 150ක් පමණ පැරණි මෙම ඉදිකිරීම යටත් විජිත යුගයේ තාක්ෂණය හා වාස්තු විද්‍යා ලක්ෂණ අඩංගු පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකි. ආසන්න වශයෙන් දිගින් අඩි 35ක් පළලින් අඩි 15ක් හා උස අඩි 20කට වැඩි මෙම පැරණි ඉදිකිරීමේ පාදම ගල් කුට්ටි යොදා නිර්මාණය කර ඇත. ඉන්දියාවෙන් ගෙන්වන ලද ගඩොල් වර්ගයක් භාවිතා කරමින් ඉදිකර ඇති අතර ආරුක්කු හැඩයෙන් යුතු මෙම පාලම සෑදීමේදී ගඩොල් එකිනෙක තබා ඇත්තේ සුවිශේෂී ක්‍රමවේදයකටය. ගඩොල් බැද තැබීමක් වශයෙන් කිසිදු සිමෙන්ති වර්ගයක් භාවිතා කර නොමැත. රාමකෝරළේ බෝක්කුව ලෙස මෙය හැඳින්වීමට හේතුව මෙය ඉදිකර ඇත්තේ ද්‍රවිඩ ජාතික පෙදරේරුවක වන රාමර් නැමැත්තා බවත් ඔහුගේ සේවය පිළිබඳ පැහැදුණු බ්‍රිතාන්‍යයන් විසින් ඔහුට කෝරළේ තනතුරක් ලබා දුන් බවත් මෙම මාර්ගයට අදාළ සියලුම බෝක්කු ඔහුට සෑදීමට දුන් බවත් ඉතිහාසයේ සඳහන් වේ. දෙමළ භාෂාවෙන් කල්වායි යනු බෝක්කුව යන්නත් පසු කලෙක රාමන් කල්වායි රාමකෝරළේ බෝක්කුව ලෙස ව්‍යවහාර වූ බවත් සඳහන්ය.